මේක යාළුවනේ දෙනියායට කිට්ටුවෙන් තියෙන්නේ ගුරු බැවුල තමයි මේකේ නම. ඉවර ගන්නවද දැන් අයියා? ලයිට් එකද? මගේ YouTube channel එක නවත්තුවා ළමයි. හෙලෝ ළමයි, කොහොමද ඔයාලට? හංසනීස් ඩයරි එකට ගොඩාක් දවසකට පස්සේ මම ඔයාලා හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද vlog එකේ මම අරගෙන එන්නේ අපි දෙනියාය මොරවක ගුරු බැවුල ගියපු පොඩි වීඩියෝ එකක්. මම ගෙදර යන ටිකක් කලාතුරකින්නේ. ගෙදර ගියාට පස්සේ මේ මගේ ෆැමිලි එකේ ඇත් එක්ක අපි කට්ටියම ගියා පොඩි නිවාඩුවකටත් එක්ක පොඩි ජොලියක් දාන්න ඕනේ කියලා හිතලා ගුරු බැවුලේ. ඔයාලා ගොඩක් අහලා ඇති ගුරු බැවුල. ගොඩක් කට්ටිය අහලා ඇති. මේ පැත්තේ ඉන්න අය නම් දැන් ඇත්තටම හරිම ලස්සනට හදලා තියෙනවා. පොඩි කාලෙත් අර ඉස්කෝලෙන් අපි එක්කගෙන යනවනේ එක තැන් අපිට පෙන්වන්න බලන්න. ඒවර අපි පහ වසරේ වගේ ඉන්නකොටත් ගුරු බැවුල එකගෙන ගිහිලා තියෙනවා අපිට ඒ ෆාම් එක පෙන්වන්න. ඒගොල්ලන්ගේ වගාවල්, එළවලු, පළතුරු, එතකොට සත්ව පාලනය කියන හැමදේම ගොඩාක් එතන හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් දැන් ඒක ගොඩාක් වැඩි දියුණු වෙලා දැන් එතන හදලා තියෙනවා ලස්සන පූල් එකක්. ස්වභාවික වතුර උල්පතකින් තමයි මේ පූල් එකට වතුර එන්නේ. ඉතින් අද ඔයාලා යන්නේ මාත් එක්ක අන්න එතන බලන්න. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම. ඔය පැත්තට තමයි ලස්සන වීඩියෝස්. උඩින්ගේ තාම අපි දැන් එතනට යන ගමන් තමයි ඉන්නේ. මෙහෙට යන්න පාරවල් දෙකක් තියෙනවා. කැමති අයට කෙලින්ම අනිත් පැත්තෙන් ගිහිල්ලා වාහනේ පාක් කරලා කෙලින්ම පූල් එකට යන්න පුළුවන්. අනිත් අයට පුළුවන් අපි වගේ අයට මේ වගේ ඇවිදගෙන පූල් එකට යන්න වෙනම පාරක් තියෙනවා. ඒ ඇවිදගෙන යන පාරත් හරිම ලස්සනයි. ගොඩාක් ගස් වර්ග, ඊට පස්සේ එක පැල වර්ග, කුළුබඩු වර්ග වලට ගන්න එක දේවල් මේ හරියේ ගොඩාක් ඒගොල්ලන් වගා කරලා තියෙනවා. හරිම ලස්සනයි යන පාර දෙපැත්තම. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම පුළුවන් අය ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. මෙතනට ගියාට පස්සේ තමයි හිතෙන්නේ අපි නෝමලි නිකන් යන පූල්ස් වලට වඩා මේ වගේ තැනකට ගියාම මොන වගේ ෆීලින් එකක්ද එන්නේ කියලා. වතුර නම් කියන්න බැරි තරම් සීතලයි. මං වගේ පීනස තියෙන අයට, සෙම තියෙන අයට ටිකක් ගියාට පස්සේ ටිකක් චුට්ටක් අමාරුයි. ඒත් ඉතින් ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක්. අපි මේ තියෙන යන පැත්තේ මේ පාර බලන්න ළමයි මාර ලස්සනයි. ඔතනට ගියාට පස්සේ මේ හදලා තියෙන හැමතැනම නිකන් ඇත්තට මෙතනට ගියාට පස්සේ හිතනවා වෙනම හරිම ඒ කියන්නේ වෙනම ෆීලින් එකක් එන්නේ. අපිත් එක නානිය කට්ටියට අපි කො යන්න ඔයා. ඉතින් ඔයාලට දැක්කම පේනවා ඇති මාරම ලස්සනයි. මේ පූල් එක මාර ලොකුයි. මේ පේනා වගේම මාරම ලොකුයි. හොඳම වැඩේ කියන්නේ එදා දවසේ නම් පූල් එකට හිටියේ අපි විතරයි. පස්සේ කීප දෙනෙක් ආවා. ඒත් මුල් හරියෙම හිටියේ අපේ ෆැමිලි එක විතරයි. ඉතින් හරියම නිදහසේ ෆුල් ජොලි කරලා මෙතන කෑම ගන්න තියෙනවා. ඔක හැමදේම තියෙනවා. එන අයට ඩේ අවුට් එකක් යන්න නියම තැනක්. හරි. මේක යාළුවනේ දෙනියායට කිට්ටුවෙන් තියෙන්නේ ගුරු බැවුල තමයි මේකේ නම. මේක නැචරල් පූල් එකක්. මෙන්න මෙතනින් තමයි ඒ උල්පතට වතුර හරවලා තියෙන්නේ. අපේ අම්මා පීනන උගන්වනවා. අපි කවුරුත් පීනන්න දන්නේ නැහැ.
මම පීනන දැන් චුට්ටක් පීනල පෙන්න එයා දැන් ටිකක් යනවා අක්ක නාන්නේ බොරුවට ඉන්නේ බයයි බේබි පූල් එකේ මෙච්චර වෙලා හිටියේ බයයි මොයේ මෙයක් බයයි ඉතින් මටයි අපේ නංගිලත් අපි 3 දෙනාට අපි 4 දෙනාටම පීනන්න බෑ අම්මට 4යි විතරයි පීනන්න පුළුවන් අපි ඉතින් අර හෙට වෙවි ඉන්නවා මේ මොකද පීනන්න බෑනේ ටිකක් මේක ඉස්සරහට යනකොට ටිකක් ගැඹුරුයි හැබැයි බය වෙන දෙයක් නැහැ එතන වෙනම අපිව ගයිඩ් කරන කෙනෙකුත් ඉන්නවා ඒ නිසා වලට බය නැතුව පූල් එකට මම වගේ බහැලා ඉන්න පුළුවන් ඉතින් පැය දෙකක් වගේ අපි පූල් එකට වෙලා හිටියා මෙතන එක්කෙනෙකුට 1 person charge කරන්නේ රුපියල් 300ක් විතරයි පැයකට ඒක ඉතින් අර අපි නම් පැය දෙකක් වගේ හිටියා ඒ කියන්නේ කොහොමත් ඒක ගොඩාක් ඒ කියන්නේ පැය 3-4ක් යනවා නම් සාමාන්‍යයෙන් ඒක පැයකට මේ ගාන කියලා charge කරනවා ඇති හැබැයි අපි පැය දෙකක් වගේ හිටියා හැබැයි ඉතින් එක්කෙනෙකුගෙන් රුපියල් 300ක් තමයි ගත්තේ ඒගොල්ලෝ Avidaya. ඇත්තටම මේ තැනට ගියාට පස්සේ මාරම නිදහසක් දැනෙන්නේ හරිම කාම් පරිසරයක් ඒක කියන්න තේරෙන්නේ නැහැ. කියන්නේ මම මේක ඉස්සෙල්ලම අපි ගොඩක් දවස් මෙහෙ ගිහිල්ලා මට බ්ලොග් එක දාන්න ටිකක් පරක්කු වුණා. මම මෙතන ෆොටෝස් කලින් දැම්මා මගේ ස්ටේටස් වල එහෙම දැම්මා. එතකොට ගොඩාක් අය කියලා තිබ්බා ෆෝන්ස් වලට එන වෝල් පේපර්ස් වගේ හරිම ලස්සනයි කියලා. ඒ කියන්නේ මේ වටපිටාවේ මම ලස්සන ෆොටෝස් ටිකක් දැම්මා. ඒ තරමටම හරිම ලස්සනට මේ එතන හදලා තියෙනවා යාලා. චුට්ටක් බයයි. දැන් නම් පොඩ්ඩක් බයක් දැනුණා. පොඩිදු. පැහැදිලි නෑ. ඈ? මේ පටියකට නෑ නේ. ඔය මංගල සිනමා ඉවරයි
හැරෙන්නක්කේ. ඔහම තමයි මෙයාගේ වීඩියෝස් වෙන්නේ. ඉතින් මම අප්‍රේල් වලටත් ගෙදර ගිහිල්ලා ආයමත් ජූනි මං හිතන්නේ ජූනි හෝ මැයි මට මතකත් නැහැ. කොහොම හරි ඉක්මනටම ගියා ඕල් රිසල්ට්ස් ආවා අපේ නංගිගේ. ඉතින් මට එයා බලන්න යන්න උවමනාව ගොඩාක් තිබුණා. ඉතින් ගොඩාක් දේවල් මට ගන්න ටයිම් එකක් තිබෙන්නේ නැහැ. මම ඒ නිසා එයාට පොඩි gift එකකුත් අරගෙන ආවේදා. එයා බලන්නම තමයි මම වැඩිපුරම ගෙදර ගියේ. කියන්නේ මට මේ ආස හිතුණා ඉතින් හැමදේම සමරන්න ෆැමිලි එකේ එකට ඉන්නකොටනේ එක ලස්සන වෙන්නේ. ඒ නිසා මම හිතුවා කොහොම හරි ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් මේ ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන ගුරුබැවුලේ කෑම කන්න පුළුවන්, වලට ලන්ච් එක ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දවසින් දවස මොනවා හරි ස්පෙෂල් දේවල් යනවා එතන. ඒ වගේම මේ ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. හොඳ ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. ඒ වගේම එක දේවල් තියෙනවා. ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා, ජූස් වර්ග තියෙනවා. පළතුරු එළවලු හැමදේම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි ටික වෙලාවක් එතන ඉඳලා තමයි අපේ ගෙදර යන පිටත් වුණේ. අපි මේ යන්නේ අපේ හස්බන්ඩ්ලාගේ ගෙදර ඉඳන් අපේ ගෙදර. එතකොට මෙතන ටික වෙලාවක් අපි ඉඳලා හැමම අපි පස්සේ ගෙදර යන පිටත් වුණා. ඉතින් මෙතනට යන්න කැමති අය ඉන්නවා නම් මම මගේ vlog එකේ පළවෙනි කමෙන්ට් එකේ මේකේ ලොකේෂන් එක කොහෙද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කැමති අයට ගිහිල්ලා එන්ජොයි කරලා එන්න පුළුවන්. හරිම හොඳ ප්ලේස් එකක්. ඔයාලා වීඩියෝස් වලින්ම දකින්න ඇති. එහෙනම් ඉතින් මේ vlog එක අදින් ඉවරයි. මම ඊළඟ vlog එකකින් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ගෙදර ගිහිල්ලා මම ගත්ත වීඩියෝස් ටිකක් එක්ක vlog එකක් පොඩි. එහෙනම් අපි මේ vlog එකකින් ඊළඟට හම්බෙමු. එතකන් හැමෝටම bye.